ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි සුබ සුම නවසක් වේවා මම රත්තරන් මහත්තයා. මත්පැන් කියන්නේ කොච්චර ශරීරයට අහිතකර දෙයක් වුණත් ලෝකෙ වටේම ගොඩක් මිනිස්සු මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරු පොඩ්ඩක් බීලා නිකන් ඉන්නකොට තවත් සමහරු දිනපතා සීමාව ඉක්මවා බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒ විදිහට අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මත්පැන් බීපු මිනිස්සුන්ගේ ආතල්ම වීඩියෝ කිහිපයක්. මේ අතර අපේ අයගේ හපන්කමුත් ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක බලන ඔබ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like කරලා රැඳෙන්න අපිත් සමගම මේ වීඩියෝවේ අවසානය දක්වා. ෂොට් එකක් දෙකක් දාගත්තට පස්සේ සුපිරි බලයක් ආපු පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. බලන්නකො දාන වැඩ කෑල්ල කොහොමද කියලා. මාවල් එකේ ඉන්න සුපිරි කැරක්ටර් එකක් වගේ නේද? බයිට් එකට ගෙනාපු චිකන් කෑල්ලි වරුණාට පස්සේ කන්න දෙයක් නැති කමටද කොහෙද මේ මිනිස්සයා සර්වියට් පේපර් එකක් කනවා. බොන එක බීලා තියෙනවා ඉතින් ආයේ අහන්නවත් දෙයක් නැති වෙන්න. දැන් අපි බලන්න යන්නේ වෙන කොහෙවත් නෙවෙයි ලංකාවෙම අපේ අයියා කෙනෙක් බීලා වැඩි වෙලා කරපු වැඩක් ගැන. බලන්නකො මේ මිනිස්සයා මොකක්ද කරන්නේ කියලා. බීලා වැඩිකමට බිම ඉන්න බැරි නිසා පොල් ගහේ නගිනවා. පොල් ගහ උඩටම නැගලා දාන ඩාන්ස් එක ලස්සනයි නේද? හැබැයි ඉතින් බිමට පත බෑ වුණොත් දෙවියන්ගෙම පිහිටයි. චන්ද්‍රමුඛී ෆිල්ම් එකේ යකා ආවේශ වෙලා වගේ නේද? කරකෙන කරකිල්ලට ඉතුරු වුණොත් පුදුමයි. කිව්ව වගේම බිම ඇදගෙන වැටුණා නේද? හැබැයි ඉතින් පවර් එක කියන්නේ ඒ කිසි දෙයක ගානක් මේ මිනිස්සයාට නැති එක. මිනිස්සු නිදා ගන්නවා දැකලා තිබුණාට ඔළුවෙන් නිදා ගන්න මිනිස්සු මීට කලින් දැකලා තිබුණ නෑ නේද? දැන් ඉතින් ලෝකෙ පෙරළුණත් මේ මිනිස්සයාට ඒක අදාළ වෙන්නේ නැහැ. නිකමට මේ වීඩියෝ එක බලන ගමන් ෆෝන් එක පොඩ්ඩක් දෙපැත්තට හොලබලා මිනිස්සුන්ට මොකද වුනේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. බොන මිනිස්සෙක් බොන එක බලක්වන්න කාටවත්ම බෑ. ඒකට පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේක. බලන්නකො මේ පුද්ගලයා සෑන්ඩ්විච් එක ඇතුලේ දාගෙන ඇවිත් තියෙන්නේ මොනවද කියලා. බෝතලේ ආරක්ෂකයින්ගෙන් හංග ගන්න පාවිච්චි කරලා තියෙන උපක්‍රමය නම් මරු නේද? කොහොමද මෙයාගේ ඩාන්ස් එක? මේ තියෙන ස්ටෙප් ලෝකේන සුපිරි ඩාන්සර්ට උනත් කරන්න තේරෙන්නේ නැහැ. මොකද ඉතින් මේවා පෙන්වන්න නම් දෙකක් දාගන්නම වෙනවා. බලන්නකො වටේට මිනිස්සු තියාගෙන එයා නටන නැටිල්ල කොහමද කියලා. කවුරුවත්ම කරදර කරන්න එපා. මම භාවනා කරන ගමන් ඉන්නේ. වැස්සත් ගානක් නැතුව බලන්නකො මේ මිනිස්සයා කරන දේ. පයින්වත් යන්න බැරුව ඉන්න ගමන් බයික් එකේ යන්නයි සූදානම. පයින්වත් යාගන්න බෑ කියලා කිව්වේ නිකන් නෙවෙයි කියලා තව ටිකකින් ඔයාලටම පැහැදිලි වෙයි. පාර මැදම ඇදගෙන වැටුණා නේද? තරම වැටෙන හින්දා ගැට ගහ ගන්නවත් විදියක් නෑ බෝතලේ අරගෙන ගියා. ඇත්තටම මෙහෙමත් හොරු නේද? වෙඩින් වලට ගිහිල්ලා මේ වගේ චාටර් උන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ආ පොඩ්ඩෙන් අර කෙල්ලගේ ඇඳුමත් ගලපලා තමයි පස්ස බලන්නේ. ඒ තරමට කෙලින්වත් හිට ගන්න බෑ. දෙන්නේ කසාද බන්ධනකොට අෂ්ටක කියනවා දැකලා තියෙනවා නේද? හැබැයි මේ වගේ අෂ්ටක කියන කෙනෙක් නම් ඔබ ජීවිතයට දැකලා නැතුව ඇති. शुक्लम वरदरम विष्णु शशिवर्णम चतुर्भुजम प्रसन्न वदनम ध्याये सर्वविघ्नाः शांति है गजानन अनुपद्मार्गं गजे एकदंता पास में है तदा ओम नमो नारायण।
බොන්න කලින් දෙවියෝ සිහි කරනවද කොහෙද නේද? බලන්නකෝ මේ මිනිස්සයා තෙමිතෙමි වැස්සේ නටන්නේ කොහේ ඉඳලාද කියලා. බැරි වෙලාවත් බස් එක ස්ටාර්ට් කරලා ගියොත් නම් මොනවයින් මොනව වෙයිද කියලා හිතා ගන්න බෑ. කොහොම වුණත් ආතල් එකේ නටනවා නේද? මේ ඩාන්ස් එක නම් අනිවාර්යෙන්ම මීට කලින් ඔයා කොහෙදි මාරි දැකලා තියෙන්න ඕනි. මේක බොන මිනිස්සු අතරේ හරි ප්‍රසිද්ධ ඩාන්ස් එකක්. කන බොන දෙයක් ඕනම කෙනෙක් එක්ක බෙදා ගන්න එක ගොඩක් හොඳ පුරුද්දක්. එහා පැත්තේ ඉන්න පුද්ගලයා Tamanට අඩුවෙන් දාලාද කියලාත් බලනවා. කොච්චර බීලා වැඩිද කියන බනම් පෙට්‍රල් ඩීසල් කියන එකවත් අඳුර ගන්න බෑ. මේ මිනිස්සයා ඒක ට්‍රාන්ස්ලේට් කරලත් බලනවා. බයික් එකේ යන විදියට හිතා ගන්න පුළුවන් කොහෙද ගිහින් තියෙන්නේ කියලා. දවසක් අපේ පැත්තේ මියුසිකල් ෂෝ එකක බුදුබණ පදයක් ගීතයට එක මිනිස්සෙක් හෙලබෙන්නවත් නැතුව වැඳගෙන හිටියා. මේ ගල් ගහිලා ඉන්න මිනිස්සයයි මං අර කියපු මිනිස්සයයි අතර වෙනසක් නෑ නේද? මනමාලිත් ලේසි පහසු නෑ. බලන්නකො Tamanගේ වෙඩින් එක දවසේ එක හුස්මට අදින්නේ මොනවද කියලා. බොනවා නම් මේ ගානටවත් බොන්න ඕනි. ඔච්චර උත්සාහ කළත් මේ මිනිස්සයාට Tamanගේ සෙරප්පු දෙකවත් කකුල් දෙකට දාගන්න බෑ. මහා මාධ්‍යයට මා ගෞරවයෙන් ආරාධනය කරමින් ලංකාවේ ඉන්න අය මෙයාව දැකලා නැති වෙන්න විදිහක් නෑ. හොඳට අහලා බලන්නකෝ මෙයා මොනවද කියන්නේ කියලා. සියලු මංකාරවන්ගේ ආරාධන මත මා මේ ස්ථානෝභ්‍යන්ගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා 2000 පඩි හම්බෙන්නේ. ඊපස්සේ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනවා. එහෙනම් ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි සුබ සුම නවසක් වේවා මයි රත්. මත්පැන් මිල වැඩි කරනවා කියලා කියපු එකට තමයි ඌ මෙහෙම උත්තර දුන්නේ. මේ වෙලාවෙත් බීලා ඉන්නේ කියලා නම් හොඳටම පේනවා. මේ කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න පුද්ගලයා පාර යන පොලිස් මහත්තයෙකුට කරන වැඩේ බලන්නකෝ. බැරි වෙලා හරි අහු වුණා නම් බලා ගන්න තිබ්බ වෙන්නේ මොකක්ද කියලා. හාල්මැස්සෙක් වගේ ඉන්න ගමන් මහපාර මැද ගේම ඉල්ලන්නේ කාගෙන්ද කියලා දැක්කද? එකක් දුන්නොත් එතනම ඇදගෙන වැටෙයි. හොයා ගන්නව නම් හොයා ගන්න ඕනි මෙන්න මේ වගේ යාළුවෝ තමයි. මොන කරදරයක් වුණත් වඩාගෙන හරි ගෙදරට ගිහින් දානවා. හැබැයි මෙතනදී කවුරුවත් හිතපු නැති විදිහට දෙන්නම බිම ඇදගෙන වැටෙනවා. ගෙදරම හොරෙන් ගොඩ ගහලා තියාගන්න ඕනි අයට මෙන්න ගන්නව නම් සුපිරිම ශීතකරණයක්. මේ ඉන්න උස මිනිස්සයා මොකක් හරි ලොකු වැරද්දක් කරලා තියෙන පාටයි. නැත්තම් ඉතින් මෙච්චර බනින්න දෙයක් නෑනේ. මෙයත් ඒ වගේම මොකක් හරි ලොකු බොරුවක් කරලා තියෙනවා. හැබැයි ඉතින් පස්සේ කරන වැඩේ බලන්නකෝ. බැන්නට හරි ආදරයි වගේ නේද? ලංකාවේ අපේ කෙනාගේ මේ ඩාන්ස් එක කොහොමද? හරියට නිකන් කරන්ට් එක වැදිලා වගේ. මේ වීඩියෝ එකෙන් අද අපි බැලුවේ මත්පැන් බීපු මිනිස්සු හැසිරුණ විදිය තුලත් ආතල්ම වීඩියෝ කීපයක්. ඔයත් මේ වගේ සිද්ධි දැකලා තියෙනවා නම් පහලින් අපිට ඒව කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.